හරි දරුවනේ එහෙනම් අපි අපේ ඊළඟ ප්‍රශ්න පත්‍රය අපි අද සාකච්ඡා කරමු. ඒතර පළවෙනි කොටස තියෙනවා මේක ඇවිල්ලා 23 වෙනි පිටුව. 23 වෙනි පිටුවේ ඉඳන් ප්‍රශ්න ටික අපි අද සාකච්ඡා කරමු. මේකත් අපිට පළවෙනි කොටසක්. හරි. මේකේ පළවෙනි ප්‍රශ්නේ මෙහෙම කියනවා බලමු අපි. මේක කියනවා මෙහෙම complete the following dialogue between කවුම and මීනු. අන කම්ප්ලීට් කරන්න මෙන්න ඩයලොග් එකක් තියෙනවා දෙපසක් තියෙනවා නේද? between කියනවා අතරතුර කවුමගේ මීනුගේ underline the most suitable word given within brackets. එහෙනම් මෙන්න මේ brackets ඇතුලෙන් තියෙන answer වලින් ගැලපෙන answer එකක් උත්තරයක් තෝරන්නලු. the first one is done for you. පළවෙනි එක ඔබ වෙනුවෙන් කරලාලු තියෙන්නේ. කවුම අහනවා where did you අන්න උත්තරයක් දීලා තියෙනවා go තියෙනවානේ. last weekend ගිය සතිය අන්තයේ අන්න උත්තරයක් එනම් දාලා තියෙනවා. go කියන එකනේ. මීනු කියනවා I went to on a trip to goal කියලා තියෙනවානේ. I went ස්තනක් තියෙනවා goal කියනවා. හරි. ඊළඟට කියනවා oh really with කියලා තියෙනවා නේද? did you ඊට පස්සේ with my තියෙනවා them තියෙනවා family and some friends. පස්වෙනි එක කියනවා when තියෙනවා what තියෙනවා did you go do there. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් do එහෙම දාන්නේ මොකටද පුතේ? do එහෙම දාන්නේ සාමාන්‍යයෙන් වර්තමාන කාලේ ප්‍රශ්න අහන්නනේ. we enjoy swimming in on theory ඊට පස්සේ C කියලා තියෙනවා. right. එහෙනම් අපි බලමු එහෙනම් කොහොමද මේකට උත්තර ටික එන්නේ කියලා. right. පළවෙනි එක කියන්නේ where did you? right. where did you? එහෙනම් did ගන්න අපි අතීත කාලේ ප්‍රශ්න හදන්න. එතකොට did. where did you go? අනේ did ගන්නකොට මොකද උනේ? did ගන්නකොට නිකම්ම ක්‍රියාපදේ ඊට පස්සේ වර්තමානයෙන් තමයි තියෙන්නේ නේ. where did you go? ඔයා කොහෙද ගියේ? right. where did you go? ඔයා කොහෙද ගියේ? why did you come early? why did you come early? why? ඇයි ඔයා වේලාසනින් ආවේ නේද? why did you come early? එහෙනම් අන්න ඒ විදිහට තමයි අපි ප්‍රශ්න හදන්නේ. අපි තව උදාහරණ කිහිපයක් බලමු. හරි. එතකොට අපි did දාන්නේ පුතේ අතීත කාලේ නේද? did කියන එක භාවිතා කරන්නේ අතීත කාලේ ප්‍රශ්න හදන්න භාවිතා කරන්න පුළුවන්. did you go? did you go? ඔයා ගියාද? right. did you eat? ඔයා කෑවද? නේ. I didn't go. right. I didn't go. මම ගියේ නැහැ. did not මේ didn't කියන්නේ did not කියන එක. I didn't go. I didn't come. මම ආවේ නැහැ. right. I didn't play cricket. I did not play cricket. මොකද නම් තේරෙන්නේ? මම ක්‍රිකට් සෙල්ලම් කළේ නැහැ. එහෙනම් did භාවිතා කරලා තමයි අතීත කාලේ ප්‍රශ්න හදන්නේ. Did you go? ඔයා ගියාද? Did you come? ඔයා ආවද? Did you eat? ඔයා කෑවද? Did you run? ඔයා දිව්වද? Did you play cricket? Did you play cricket? ඔයා ක්‍රිකට් සෙල්ලම් කරාද? I did not play cricket. මම ක්‍රිකට් සෙල්ලම් කළේ නැහැ. ඔන්න ওই විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. හරි. හරි. එහෙනම් බලමු පළවෙනි ප්‍රශ්නේ. Where did you? හරි. කොහෙද ඔයා? Go. බලන්න කර්සිව් එක වලට පේනවනේ. Go ගියේ. නේද? last weekend ගිය සතියාන්තේ. කොහෙද ඔයා ගිය සතියාන්තේ? I went අන්න පුතේ තියෙන trip. එහෙනම් trip කියන වචනේත් එක්ක අපි අනිවාර්යෙන් භාවිතා කරන්නේ on කියන නිපාතය. I went on a trip to Galle. right. I went on a trip to Galle. oh really ඇත්තරම with අන්න එන උත්තරේ with whom WHOM with whom did you go? with whom did you go? ඔයා කා සමගද ගියේ? අන්න කියනවා with my family and some friends. my කියන්නේ මගේ, them කියන්නේ ඔවුන්ට. එහෙනම් ඔවුන්ට family එක නෙවෙයි නේ. my family මගේ පවුල. my family and some friends. then did you go do there? when කියන්නේ පුතේ WHEN when ගත්තොත් කවද්ද? what කියන්නේ කුමක්ද? right. කුමක්ද එහෙ කළේ කියලා නේද ඉන්න ඕනේ. කවද්ද එහෙ කළේ කියලා එන්න බෑනේ. now what did you do there? මොනවද එහෙ කරේ? we enjoy swimming in the sea. right.
අපි යන දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ මෙහෙම කියනවා. fill in the following notice to make it meaningfully. එහෙනම් meaningfully අර්ථවත් meaningful අර්ථවත්ව මේක notice එක හැදෙන විදිහට අපිට fill කරන්නලු. use the words given in the box. there is an extra word. එක වචනයක් අපිට ඉතිරි වෙයිලු. හරි. මොකද කියන්නේ? the cricket match scheduled to be played between රාහුල් විද්‍යාලය and සීවිලි විද්‍යාලය date එකක් තියෙනවා නම් දිනයක් එක්ක අපි ගන්නවා අපිට ගන්න පුළුවන් on කියන නිපාතය. right, on කියන නිපාතය. සීවිලි විද්‍යාලය on the 10th of November 2018. the municipal ground has been. එහෙනම් municipal ground එකේ ස්ථානයක් නේ. එහෙනම් in නෑ. එහෙනම් අපිට ගන්න වෙන්නේ අනිවාර්යෙන් at. හරි. at the municipal ground has been postponed. මෙන්න පුතේ අලුත් වචනයක් තියෙනවා postponed. right, postponed. අපිට අලුත් වචනයක් මම highlight කරනවා. sorry. postpone කල් දානවා. right, postpone කියනවා කල් දානවාට. right. now postponed due කියන නිසා නම් due to bad weather අයහපත් කාලගුණය නිසා the new date and time are given below. අලුත් වෙලාව තියෙනවලු මෙන්න මේ date එක තියෙනවා 16th November 2018. time එක අන්න අපි දන්නවා වෙලාවල් දෙකක් තියෙන පුතේ. වෙලාවල් දෙකක් තියෙනවා නම් අපිට පළවෙනි එක ගන්න පුළුවන් from. right, from 8 am to 4 pm. 4 ඉඳන් 5 වෙනකම්. tickets will be valid for සඳහා. ticket will be valid for the new date. අලුත් date එක සඳහා ticket වළංගුයිලු. right. අපි අද තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ මොකද තියෙන්නේ? ලස්සන පින්තූරයක් තියෙනව නේද? හරි. පින්තූරේ බලාගෙන අපිට කියන්න තියෙන්නේ. හරි. බලමු අපි. පින්තූරේ කියනවා මෙහෙම. බලන්න. This picture shows what is happening on the farm early in the morning. right. මේ පින්තූරයෙන් පෙන්නනවලු what is happening මොකද්ද වෙන්නේ කියලා farm එකක early in the morning උදේ පාන්දර. the is rising over the mountain. the rising කියන්නේ පුතේ උදා වෙනවා. over කියනවා ඉහළින්. right, rising උදා වෙනවා over ඉහළින්. right. එතකොට මොකද්ද උදා වෙන්නේ ඉහළින්? ඔව්. අන්න නා අපිට ගන්න පුළුවන් මොකද්ද? ඉරනේ. right, ඉර. The picture shows what is happening on the farm early in the morning. The sun is rising over the mountain. There is a crowing on the fence. There is a කවුද ඉන්නේ on the fence උඩ ඉන්නවලු. මේ ඉන්නේ. එයා කවුද ඉන්නේ මේ? crow. crow කුකුලා. ඕන දරුවෙක් hen කියලා ගන්නවට වඩා crow තමයි crowing. හඬලනවා. There is a crowing on the fence. ඊට කියනවා there is a hen and අනිවාර්යයෙන් මෙතන එන්නම් අපි hen කියලා දැම්මොත් වැරදි පුතේ නේද? හරි. අනිවාර්යෙන් crow වෙන්න ඕනේ. sorry මේ cock cock කුකුලෙක් නෙන්නේ cock එහෙනම් දෙවෙනි එකට there is a cock crowing on the fence. there is a hen අන්න කුකුලෙක් කිකිලියක් ඉන්නවලු and chicks කියන කුකුල් පැටව. කුකුල් පැටව එක ආවෙන්නේ. there is a hen එන and ඇගේ කුකුල් පැටව අපි එහෙම ගමු නේද? her chicks under a tree. ගහක් යට ඉන්නවා. right, under a tree. some are swimming. කවුද පීනන්නේ? එහෙනම් අපිට තාර පැටව කියලා අදහසින් ගත්තත් අපිට තාර පැටවන්ට අපි කියනවා duckling. DUCKLINGS ducklings තාර පැටව.
right? Ducklings. Some ducklings are swimming on the කොයිද මෙන්න මේ කරන්නේ පීනන්නේ මෙල pond පොකුණනේ POND පොකුණ කරේ පීනන්නේ right on the pond ඊට පස්සේ කියනවා while two grown ducks වැඩිච්ච තාරාව දෙන්නේ ඇත්තම ගත්තොත් එහෙම හොඳ නෑ නේද තාරාවට කියන්නේ ඩ්‍රේක් තාරාවට තමයි ඩක් කියන්නේ කමන්නේ ducks are watching them නා වැඩිච්ච තාරාව දෙන්න එයාලා දිහා බලාගෙන ඉන්නවලු a pig and හරි pig කෙනෙක් ඉන්නවා and two seem to be looking for food එහෙනම් pig සහ එයාගේ පැටව දෙන්නනේ එහෙනම් අපිට ගන්න පුළුවන් ඌර පැටවට අපිට සාමාන්‍ය කියන්න පුළුවන් piglets කියලාත් කියනවා PIGLETS 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 right නැත්තම් මේක වලට තව ලකුණු දෙකක් දාන්න පුළුවන් pig and two නෑ baby pigs කියලා ගන්නත් පුළුවන් වල ලකුණු හම්බ වෙයි හරි a boy carrying a මොකද්ද ගෙනියන්නේ යා උසාගෙන යන්නේ නේද basket right basket is coming towards කියනවා TOWARDS කියන towards දෙසට right towards the animal සතු දෙහාට එනවලු he is wearing a striped t-shirt shorts and pair of boots BHOOTS boot දෙකක් දාගෙන ඉන්නේ boots right he has his arm around a calf එයා අත දාගෙන ඉන්නවනේ calf CALF the cow behind the fence is එයා පැත්තේ ඉන්න කව් මොකද කරන්නේ එයා දිහා පැටි අරයයිද කියලා බලාගෙන ඉන්නවා ඊස් තියෙනවනේ ඇමිසා එක එනකොට අපි දන්නවා පුතේ මොකද ක්‍රියාපදයට වෙන්න ඕනේ ing එකතු වෙනවා නම් looking LOOKING 10 looking at him a straw house can be seen in the background එහෙනම් ඔන්න ගබඩා කාමරයක් පිටිපස්සෙන් අපිට පේන්න තියෙනවලු right අපි යන් ඊළඟ එකට match the extractions with the title from the content page of the encyclopedia කියනවා encyclopedia කියන පුතේ විශ්වකෝෂය right විශ්වකෝෂය දැකලා නැත්නම් ඔන්න මම පෙන්නන්නම් right පැහැදිලිව පේනවද මෙන්න මේ වගේ එකකට තමයි විශ්වකෝෂය කියලා කියන්නේ write the relevant letter අදාළ වචනේ අකුර ලියනවලු in the space provided ස්ථාන භාවිතා කරමින් හරි පළවෙනි එකේ කියන බලන්න sunlight appears to be one color of light white but in fact it is a mixture එහෙනම් sunlight අපිට පේන්නේ sunlight කිව්වේ මේ රෙදි හොදන එක නෙමෙයි හිරු එළිය අපිට පේන්නේ එක පාටක් වගේ වුණාට ඒක මික්ස්චරයක්ලු but fact ඒක කරුණක් විදිහට ගත්තොත් ඒ පාට වල මිශ්‍රණයක්ලු එහෙනම් දීලා තියෙනවා E colors of the rainbow කියලා දෙක හරි ඒකදී අපිට පේනවනේ රේන්බෝ එකේදී අපිට ඔක්කොම පාට ටික පේනවනේ හරි in the early days කලින් දවස්වලනේ පෙර දිනවල work was done by people animals සත්තුන්ගෙන් නැත්තම් මිනිස්සු වැඩ කරේ සත්තුන්ගෙන් නැත්තම් සුළඟින් wind or water power ගත්තොත් එම්බත් rockets කියන එක අදාළ වෙන්නේ නැහැනේ floating and sinking float කියන්නේ පා වෙනවා sink කියන්නේ ගිලෙනවා right power and engines power බලය සහ engine D electricity තියෙනවා right color of the rainbow F තියෙනවා looking through the lenses එහෙනම් අපිට දැන්ට තේරෙනවා අපිට නිකන් C එක ගැලපෙනවා වගේ නේද කලින් වැඩ කරපු ඉගෙන එහෙනම් දෙකට අපිට ගන්න පුළුවන් C තුන for many years space travel was a fantastic dream for many years අවුරුදු ගාණක් තිස්සේ නේද space travel අභ්‍යවකාශයේ ගමන් කරන එක was fantastic dream දැන් එහෙනම් ඒක dream එකක් නෙවෙයි නේද අපිට ගන්න පුළුවන් එහෙනම් rockets A තුනට A හතරගෙන how do things such as washing machine and
Computer works when you switch them. How do things such as washing machine and computer work when you switch them? Then කොහොමද වැඩ කරන්නේ කියලා අහනවා. switch on කරාම electricity D කරන්ට් එක නිසා තමයි වැඩ කරන්නේ නේද? right. පහ. But some objects in water, see what happens. object කියන වස්තුව. what happen in water? මොකද වෙන්නේ වතුරේදී? එක්ක floating නේ. එක්ක floating නැත්නම් sinking B. පහ B. People have always been interested in seeing things closely. එහෙනම් මිනිස්සුන්ට කැමැත්තක් තියෙන interest seeing දකින්න දේවල් closely ළඟින්. ඒ වගේම පැහැදිලිව. අන්න looking through the lenses F. lenses වලින් කාච වලින් බලනවලු අපි නේ. right. ඊළඟ පොඩි දෙවසක් යනවා පස්වෙනි එකේ. පස්වෙනි එක යනවා දෙවසක්. මොකද කියන්නේ? Suvini and her mother. Suvini එයාගේ අම්මයි went to the market. ගියා මාකට් එකට. read the following dialogue. කියවනවලු මෙන්න මේ dialogue එක. between Suvini's mother and the grocer වෙලෙන්දා. grocer කියන්නේ නම් grocery කියන්නේ අපි නේද? කඩේක වෙලෙන්දාට තමයි grocer කියන්නේ. and complete summary. ඊට පස්සේ මෙන්න තියනවලු ඒකෙන් සාරාංශයක්. ඒ සාරාංශය අපිට සම්පූර්ණ කරන්නලු. use only one word in each. එක වචනයක් තමයි භාවිතා කරන්න කියන්නේ. එක blank එකකට. the first one is done for you. grocer කියනවා what would you like to buy today madam? ඔයා මොනවද අද මිලදී ගන්න කැමති madam? right. ඒ mother කියනවා I'd buy some vegetables. මට එළවලු ටිකක් තමයි ගන්න ඕනේ කියනවා. grocer කියනවා මොනවද? we have fresh pumpkin and beans today. අපි ගාවද fresh now pumpkins වට්ටක්කයි බෝංචි තියනවලු. mother කියනවා then I will buy 1 kilo of pumpkin. මම එහෙනම් ගන්නම් 1 කිලෝ එකක් වට්ටක් and 5 grams of beans. gram 500ක් බෝංචි. ඊට පස්සේ කියනවා onions are also cheap these days. onions ලුණුත් මේ දවස්වල cheap ලාභයි these days. really? how much for a kilo? කිලෝ එකක් කීයද කියලා අහනෝනේ. හරි. only 8 rupees ma'am. රුපියල් 80යි නේද? ඊට පස්සේ කියනවා ඒ නිසා then give me 2 kilos of onions. ඒ නිසා මට දෙන්න කිලෝ 2ක් ලුණු by the way කියනවා පුතේ ඒක නෙමෙයි කියන්නේ. right. by the way කියනවා ඒක නෙමෙයි කියන්නේ. how much is a kilo of brinjals? එහෙනම් කොහොමද කියලා අහනවා. බටු කිලෝ එකක්. you know 150 rupees 150යි. how about having 500 grams? කොහොමද 500ක් විතර ගමුද කියලා අහනවා. ඒකට කියනවා no thank you නෑ එපා. the price is too high. the price is a bit too high. මිල ටිකක් වැඩි කියනවා. ඊට පස්සේ යනවා anything else man? anything else වෙන මොනවද? anything else වෙන මොනවද? කියනවා I want a bottle of coconut oil. පොල් තෙල් බෝතලයකට ඕනේ යන tube of toothpaste tube එකකට ඕනේ. what sort of toothpaste? මොන වර්ගයේ toothpaste එකක්ද ඕනේ කියලා අහුවම කියනවා give me a herbal one. මට ආයුර්වේද එකක් දෙන්න කියලා. right. බලමු අපි සාරාංශය යනවා. මොකද සාරාංශය කියන්නේ? Suvini and her mother went to the grocery to buy some goods. ඔන්න ගියාලු ගන්න බඩු ටිකක් නේ grocery කාට. mother bought a kilo of නා කිලෝ එකක් ගත්තේ මොනවද? ඉස්සලාම අපිට ගත්තා නේද? කිලෝ එකක් ගත්තා. මොනවද? then I will buy within 1 kilo of pumpkin. කිලෝ එකක් අරගෙන තියෙන්නේ pumpkin. නම් පළවෙනිකට උත්තරේ පැහැදිලියි මොකක්ද? kilo of pumpkin and 500 grams of beans. බෝංචි 500කුත් ගත්තනේ as they were. ඇයි ඒව ගත්තේ? ඒවා fresh නිසා නේද? ලාභ නිසා නෙවෙයි ඒක ගත්තේ නේද?
fresh නිසා ගත්තේ. එහෙම නේද? බලමු පොඩ්ඩක් බලමු. What would you like to buy, madam? I would some vegetables. We have fresh pumpkin. මේ අලුත් ඒවා තියෙනවා. then කියලා කියනවනේ. මුදලාලිට කියනවා we have fresh pumpkin. අපි කියනවා අලුත් ඒවා තියෙනවා. අම්මා කියන්නේ then I will buy. එහෙනම් මං කිලෝ එකක් ගන්නවා. එහෙනම් ඔන්න පිළිතුර පැහැදිලි. පළවෙනි එකට මොකද ඒවා ගත්තේ? As they were fresh. FRESH. Since the onion. ඊට පස්සේ අනියන් මිලදී ගත්තා හේතුවයි ඒවා ලාභ වෙච්ච නිසා නේද? අනියන්ස් ගත්තා නම් ලාභ වෙච්ච නිසා. ඔයාලා බලන්න මේක කියන්නේ onions are also cheap these days. ලුණුත් මේ දවස්වල ලාභයි. ඊට පස්සේ යන how much නේද? 3ද කියලා හෙවම කියනවා 80යි කියලා. then give me 2 kilos of onions. එන ඔන්න අපිට තුන්වෙනි එකට උත්තරේ පැහැදිලි cheap. right? cheap. cheap කියව මොකටද? ලාභයි. cheap. හරිද? හරි. අකුරු CHEAP. She bought a kilo of them too. ඒ නිසා ගත්ත කිලෝ එකක්. She wanted to 2 තියෙන්නේ මොකටද? 2 වලින් පස්සේ අපි දන්න සාමාන්‍යයෙන් ඉන්නේ ක්‍රියාපදයක් නේද? She wanted අවශ්‍ය වුණා. මොකක්ද අවශ්‍ය උනේ? To buy. BUY buy. Some brinjals but she decided not to because they were too ඒවා ඉක්මලදී ගත්තේ නැත්තේ too high. 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 She also bought a tube of මොන toothpaste එකක්ද ගත්තේ? අන්තිමටම ගා ගත්තේ herbal එක. එහෙනම් tube of herbal HERBAL tube of she bought a tube of herbal toothpaste HERBAL right. ඊට පස්සේ අපි දැන් ප්‍රශ්න පහක් සාකච්ඡා කරා. 6 7 8 ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ 6 8 කියන්නේ ලියන ප්‍රශ්න දෙකක්. අපි තව වීඩියෝ එකකින් ඒ ටික කරමු. හේතුව අපි දන්නා මේ නේද? ගොඩාක් අප්ලෝඩ් කරන්න ගියාම ගොඩාක් වෙලා යනවානේ. ඒ නිසා අපි දැන් මේ විනාඩි 20ක වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඊළඟ වීඩියෝ එකේදී අපි 6 7 8 ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. right. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.